අන්න ගාන. දැන් හරිද කට්ටියට තේරුණාද? ඔව් සර්. යස්. දැන් මේක මෙසේ ඔන්ලයින් ක්ලාස් එකක් නෙවෙයි. ප්‍රශ්න වලට උත්තර දිදී යන හරි අපූරු ගමන. පළවෙනි ගාන හරි ලේසි. පට්ට හැපි එකේ හදන්න පුළුවන් ගාන. මෙන්න මේ දෙන්නගේ හරය සමානයිද? කියන්න බලන්න. නෑ. නැත. කෙනෙක්ගේ හරය 5 අනිත් එක්කෙනාගේ හරය තියෙන්නේ කීයද? 2. සමාන නෑ. සමාන කරන්න මොකද කරන්නේ? ඒ දෙන්නටම පොදු වෙන හරයක් වගේ. ඒ දෙන්නට පොදු වෙන පදය කියන එකට ලස්සන වචනයක් තියෙනවා. ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. මොකද්ද තියෙන වචනේ? ඒ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය. එතකොට කීයද 5 කියන කෙනාගේ 2 කියන කෙනාගේ කුඩා පොදු ගුණාකාරය පුතේ? 10. එහෙනම් දැන් මෙහෙමනේ කතාව. දැන් හොඳට බලන්න ඕනේ සිද්ධිය. හරිද? දැන් මේක එකතු කරන්නනේ ඕනේ අපිට. හරය සමාන නැහැ. නේද? දැන් මොකක්ද එතකොට මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය කීයද පුතේ? 10. 10. ඒ කියන්නේ 10 කුඩා පොදු ගුණාකාරය කියන්නේ පහෙනුත් බෙදෙන දෙකෙනුත් බෙදෙන පොඩිම එක්කෙනා 10 නේද? ඔන්න දැන් 10 ගත්තා කුඩා පොදු ගුණාකාරයේ පොදු හරය විදියට. දැන් 10ට 5 කීයක් තියෙනවද? 2යි. එහෙනම් ඒ කියන්නේ මෙන්න මේ 5 කියන එක 10 වෙන්න දෙකෙන් ගුණ කළා කියන එකනේ ඕකේ තේරුම. මේ 5 කියන එක 10 වෙන්න දෙකෙන් ගුණ කරලා. එහෙනම් පුතේ උඩ තියෙන තුනේ ඉලක්කමත් ගුණ කරලා තියෙන්න ඕනේ දෙකෙන්. නැත්තම් අර තුල්්‍ය භාග කියන concept එකෙන් පිට යනවනේ. එහෙනම් දෙවරක් 3 කීයද? 6යි. දැන් 10ට දෙකේව කීයක් තියෙනවද? 5ක් තියෙනවා. very good 5ක් තියෙනවා. ඒ කියන්නේ 2 10ක් වෙන්න 5න් ගුණ කළා. යට 5න් ගුණ කළා නම් උඩත් 5න් ගුණ කරන්න ඕනේ. එහෙනම් ඕකත් ඔන්න එක්වරක් 5 5. දැන් එකතු කළාම එන උත්තරේ කීයද පැටියෝ? 10න් පංගු 11යි. හැබැයි මෙන්න මේ උඩ ලොකු වෙන එක එච්චර සෙට් නෑ. මේ භාගවලට අපි කියන්නේ විෂම භාග. මේක හරවමු පොඩ්ඩක් අනිත් පැත්තට අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. එතකොට මොකක්ද එන උත්තරේ? 11ට 10ව කීයක් තියෙනවද ළමයි? 11ට 10 වරක් 1 10යි. 11ක් වෙන්න කීයක් ඉතුරු තියෙන්න ඕන තව? හරිද වැඩේ අල්ලගත්තද? හරි. දැන් අපි දැන් ඕකත් එක්ක ඔන්ලයින් එකේ බබාලා රයිට්. දැන් මේක මෙසේ ඔන්ලයින් ක්ලාස් එකක් නෙවෙයි. ප්‍රශ්න වලට උත්තර දිදී යන හරි අපූරු ගමන. දැන් මේ ඔක්කොම ටික විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරමු ඉක්මනට. 5 වරක් 2 කීයද? 10. 10යි 1යි කීයද? 11. මේකෙදි මොකද කරන්නේ? 4 3 4 වරක් 3 12යි 1යි 13. එක්කෙනෙකුගේ හරය කීයද? 5. අනිත් එක්කෙනාගේ හරය 4. ඒ සමානයිද? නෑ. දැන් ආයෙත් බලන්න ඕන අර කුඩා පොදු ගුණාකාර සීන් එක බලන්න. 5ෙනුත් බෙදෙන 4ෙනුත් බෙදෙන පොඩිම එක්කෙනා කවුද? 20. very good. ඔය තියෙන්නේ දක්ෂ ළමයි. දැන් කල්පනා කරන්න. 20ට 5 4යි. ඒක මොකද්ද තේරුම? 5 කියන එක 20 වෙන්න කීයෙන්ද ගුණ කරලා තියෙන්නේ? 4යි. එහෙනම් 11 ගුණ කරන්නත් ඕනේ කීයෙන්ද? 4යි. 11 වරක් 4 කීයද? 44. good. දැන් ඕන් කටපාඩම් නෙවෙයි මේ පට්ට තර්කානුකූලව හදන්නේ. ඒකට 20ට 4 ඒවා කීයද? 5යි. ඒ කියන්නේ 4 කියන එක 5න් ගුණ කරලා 20ක් ආවා කියලා නේ ඔය කියන්නේ. එහෙනම් යට විතරක් බෑ උඩත් ගුණ වෙන්න ඕනේ ඒ යගෙම්මනේ. 20ට 4 වරක් 5යි 5 වරක් 13. 65. දැන් එකතු කරොත් ඔය දෙක 109. දැන් මේ බලන්න. බුදු අම්බෝ මෙන්න මේකගේ ඔළුව ලොකුයි. මුව සෙට් වෙනවද මේ වැඩේට? නෑ. 109ට 20 ඒවා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. හරි. එතකොට මේකත් 20න් පංගු. 20 ඒවා 5ක් කීයද? 9යි. ඊයයි තව කීයක් ඉතුරුද? 9ක් ඉතුරු. 9ක් ඉතුරු. අන්න ගාන. දැන් හරිද කට්ටියට තේරුණාද? ඔව් සර්. යස්. ඔන්න ඔහමයි මගේ ගෝලියෝ ගණන් හදන්නේ. පට්ටාඩම්